අයිබෝන් අපි අද ජෙන් ගැප් තවත් පියවරක මට හිතුණා මේ අපි ඇදහිලි ක්‍රම ගැන යම් මේ අදහසක් ගන්න මේ තරුණ පරපුරේ අපි කියනවා මේ ආගමකින් ගැට ගහලා නැත්තම් මිනිසා තමයි දරුණුව සතා කියලා. එහෙම කියමනක් තියෙනවා. ආගම නිසා තමයි මේ යම් හික්මීමක් තියෙන්නේ. අපි බලමු මේ තරුණ පරපුර ආගමට දක්වන නැඹුරුතාව සහ ඒගොල්ලන්ගේ මතය. අයිබෝන්. ඇදහිලි විශ්වාස ගැන ගත්තොත් එහෙම මුල් මොනවා හිතන්නේ? ඇදහිලි විශ්වාස. ඒක මෙහෙමයි ඉස්සර කාලේ ඉඳන් ගත්තොත් දැන් අපි ඉස්සර ගත්ත ගස් මොනවාද ගස් වලට ඉඳන් එහෙම ආවනේ ඒකට වඳිනවා. ඒ හිතේ විශ්වාසය ඇත්තරම මොකක් හරි දෙයක් කරද්දී ඒක නිකන් සාර්ථක වෙන්නේ ඒ වගේ දේවල් හිතාගෙන තමයි අපි ඒව කරන්නේ. ඒක හොඳයි. ඒ කියන්නේ අපි නිකන් වැන්දරට නැත්නම් ඒ වෙනුවෙන් වැඩ කරන්නත් ඕනේ. ඒක මම හිතන්නේ ආධ්‍යාත්මික වශයෙන් තියෙන විශ්වාසයක් තමයි. ඒ කියන්නේ අපි අර දෙයක් ගැන විශ්වාස කරනකොට ඒ දේ වෙනවා කියනවනේ. ඒ වගේ දෙයක් තමයි. ඒක විශ්වාසය කියන්නේ දැන් අපි හැම ආගමක් ගත්තොත් අපි අම්මයි තාත්තයි ඉන්න ආගම ඉපදෙන හින්දානේ අපි ආගම ඒක කියන්නේ ෆලෝ කරන්නේ. ඒතර අපි ලොකු වෙද්දී ඒක අපිට දැන් ආගම ගොඩක් තියෙන ලෝකේ එකක් නේ ආගම කවුන්ට් කරනට වැඩිය තියෙනවා. අපි ඒතර අපි මේක හරිද නැත්නම් වෙන එකක් හොයන්න ඕනද කියලා අපිට හිතලා නැද්ද? දැන් ඉන්න තරුණ පරම්පරාව වැඩියෙන්ම බිලීෆ් සිස්ටම් එකේ යාළගේ වෙනස්. එයාලා අර නිකන් අර අම්මලා තාත්තලා සීයලා කරපු දේ කරන්න කැමති නෑ. එයාලා වැඩියෙන්ම මිනිස්සු කියන්නේ ඒතිස්ට් කියලා. ඒ කියන්නේ එයාලා ආගමක් විදියට මොකක්වත් පිළිගන්නේ. එයාලා එතනින් ඉස්සරහට වෙන එකක් තමයි මේ බලාපොරොත්තු වෙන්නේ. එයාලා නෑ. එයාලා මම මේ මොකද විශ්වාස කරන්නේ නෑ කියලා. එතකොට ඔයාලා ඒකන මොකක්ද හිතන්නේ? කියන්නේ අපි ඉපදෙච්ච ආගමේ අම්මයි තාත්තා ඊට පිටින්ද මේක මම කරන්න ඕනේ නැත්නම් ඉස්සරහට ඒකන වෙන මොකක් හරි හිතලා බලනවද නැත්නම් හොයලා බලනවද? කොහොමත් අර කාලයක් යනවා ඒ කෙනෙක්ට තේරෙන්න මොකක්ද අපි මේ කරලා කරන්නේ කාවද කියන්නේ විශ්වාස කරන්න ඕනේ මොකද්ද මේකෙන් කරලා තියෙන ඇති වැඩේ ඒ ටික තේරුම් ගන්න මං නම් කියන කාලයක් යනවා. මොකද මේ අර පොඩි කාලේ නිකන් රැල්ලට යනවා වගේ දෙයක් නෙවෙයි. දහම් පාසල් යන්න ගන්නවා ඊට පස්සේ ඉතින් ඒක තමයි අපි ආගම කියලා හිතන්නේ. යාර ජෙනරේෂන් එකෙන් පාස් වෙලා යන එක විතර අපි ෆලෝ කරන් අරන් යන්නේ. ඒක මේ දැන් තියෙන ජෙනරේෂන් එකේ ඒක කැඩෙනවා. ඒක දැන් තියෙන ජෙනරේෂන් එකේ හිතලා බලනවා. මොකටද මේක මම මේ ෆලෝ කරන්නේ? දැන් මම මේ අම්මයි තාත්තා ඉන්න හින්දා මොකද අර මේක තොරතුරු හොයාගන්න පුළුවන් කමයි ඒගොල්ලෝ කියුරියෝසිටි එක තියෙනනේ ඒක හොයනවා. එතකොට මොකක්ද ඇයි මේක මම කරන්න ඕනේ? මේක ඇත්තක්ද බොරුවක්ද? ගොඩම මිත්‍යා විශ්වාසය ගැන ඉස්සර නම් ඕක මොකද හොයාගන්න බෑ. ඒ කියන්නේ අපිට ඉන්ෆර්මේෂන් එකට අපේ ඇක්සස් එක අඩුයි. දැන් ෆෝන් එකක් ගත්තා ඉන්ටර්නෙට් එකක් ගත්තොත් ලෝකේ ඕන පැත්තක වෙන එකක් අපිට බලා ගන්න. එහෙම තියෙද්දි ඉස්සරහට ඒක ලොකුවට ෂිෆ්ට් වෙනවා රිලිජන් කියන එක. මිනිස්සු මේ ඉන්න ජෙනරේෂන් දැන් වැඩිපුර මිනිස්සු සමහර කට්ටිය ළමයි හදන්න කැමති නෑ. සමහර කට්ටිය විශ්වාසයක් නෑ. එයාට මේ ආගමක් නෑ. එයාලගේ අයිඩියොලොජි ප්‍රින්සිපල් විතර එයාලට ආගම. එතකොට අපි අර කරගෙන ආපු ටිකට මොකද්ද වෙන්නේ? ඒක අපි ඒකේන මොකද්ද කියන හදන්නේ. ඔව් එමෙහෙම දැන් ඔය ආගම් විතර හැම මිත්‍යා විශ්වාස හැමදේම ගත්තොත් දැන් අද වෙද්දී මේ මිත්‍යා විශ්වාසයක් අපි උදාහරණයක් විදිහට ගමුකෝ. අපි කියන ඔය දිස්ත්‍රි වැහෙනවා අර වැහෙනවා ඒ කියලා. ඒතොර ඉස්සර කාලේ තොইল තිබ්බා. ඒ දේවල් තිබ්බා. ඒ මොකටද ඒක හොඳ කරන්න කියලා. ඒකෙන් හොඳ කරන්න පුළුවන්. ඇත්තට මේක නේ. දැන් වෙද්දී ඒක බලද්දී ඒක ඇත්තටම සයිකොලොජිකල් ප්‍රශ්නයක්. ස්ප්ලිට් පර්සනැලිටි ප්‍රශ්නේ කියන එක. ඒතොර දැන් ඒකට කියන්නේ මනෝවිද්‍යාත්මක උපදෙස් දීලා ඒවා හොඳ කරන. හැබැයි අර දේවලුත් ඒ කාලේ ඒක වටින දෙයක්. එහෙම අනුසෙක හොඳ කරා කියන එක නේද? ඒ කෙනාව එකකින් හොඳ. ඒතොර ඒ දේවලුත් තාම නැතුවම නෙවෙයි ගම ගොඩාක් ගමට යද්දී ඒ දේවල් තියෙනවා. මොකද ඒක දන්න කෙනෙක් ඒ කියන්නේ ඒකත් අර දැන් වෙද අපි කියන්නේ දැන් ડોක්ටර් එකත් ඉගෙන ගන්න ඕනේ වගේ. අර ඒකත් ඉගෙන ගන්න ඕනේ. දැන් හැමෝටම කරන්න බෑ. ඒව වැරදි කියන්න බෑ කොයි වෙලේකවත්. ඒක මම නම් සාමාන්‍යයෙන් ආගම බලන්නේ අපිට අපි අර සරුංගලයක් ගත්තොත් ඒක අර සරුංගලයක් යවද්දී
අපිට තියෙනනේ අර ත්‍රෙඩ් එකක් ඔක අල්ලන් ඉන්න. ඒ අර අපි සරුංගල වගේ අර අල්ලන් ඉන්න එක තමයි ඒක කියලා බලන්න. ඒක නැති වුණොත් ඒ කියන්නේ අර නූල කැඩුනොත් සරුංගලේ කියෝ හැරි දන්නේ නැති දිශාවකට කියලා වැටෙනවා. ඒ වගේ තමයි අර ආගම කියන්නේ අපේ ජීවිතය අර එක්ස්ට්‍රීම් යන්නේ නැතුව අපි අර පොඩ්ඩක් පිළිවෙලකට තියන. ඒ කියන්නේ දැන් ආගමේ දැන් මනුස්ස කියන්නේ ඇනිමල් කෙනෙක් වගේ. ඒක වැඩියෙන් හිතලා මරන්න ගියොත් ඒතර මිනිස්සු මරා ගන්න බෑ. මරණ එක වරද්දී කියලා හැම ආගෙම කියලා තියෙනවා. ඒතර ඒ වගේ අපිව අර පොඩ්ඩක් පිළිවෙලකට අර අල්ලන් ඉන්න එකක් තමයි ආගම කියලා නම් මම හිතන්නේ. ඒක අර ඒක මේකම ඉන්ඩ මෙතනින් එක්ස්ට්‍රීම් යන්න එපා කියලා කියන එක විතරද අල්ලන් ඉන්නේ. අතර හොඳ මිනිස්සෙක් විදිහට ජීවත් වෙන්න දෙන එක මේකක් වගේ. ඒකෙන් අපිට ගන්න තියෙන්නේ. ඒක සමහර තැන්වල සමහර මිනිස්සු සමහර කට්ටිය ඒක ආගම කියන එක ඒක විශ්වාස කරන මිනිස්සුන්ව යාළගේ පෞද්ගලික ප්‍රයෝජන වලට යාලා ඒක මැනිපුලේට් කරගන්නවා. එහෙම තියෙද්දි තමයි අර තියෙන අර හොඳ එක නැති වෙලා නරක කියන මේක උඩට එන්නේ. නැත්තම් මං හිතන්නේ ආගම කියන්නේ අපි පොඩ්ඩක් පිළිවෙලකට ඩිසිප්ලින් විදිහට තියන් ඉන්න ඕන එකක් කියලා තමයි මම නම් හිතන්නේ. ඔයාලා ඒක පිළිගන්න දෙන්න. අනිවාර්යයෙන් මම පිළිගන්නවා. ඒ කියන්නේ මම හැමතිස්සෙම කියන්නේ අපි ආගමික ස්ථානෙ ගිහිල්ලා වැඳලා ප්‍රාර්ථනා කරනවට වඩා අපිට පුළුවන් ඒ දැන් අපි ආගමික ඉගෙන ගන්න දෙයක් තියෙනවනේ පොඩි කාලේ නම් මෙහෙම කරන එක හොඳ නෑ මෙහෙම කරන එක පව් අර ඒක ඇත්තටම මට හිතෙන්නේ අපි ඒක ෆලෝ කරන එක තමයි හොඳ. ඒ කියන්නේ ඒක අපි ෆලෝ කරගෙන අපේ ජීවිතේ යනවා නම් ඇත්තටම මේ වෙන මිනිස්සුන්ට කරදරයක් නැතුව අර අපේ පැත්තෙන් අර ඔයගෙන වගේ ඇනිමල් නොවි මං කියන්නේ අර අපි අර ඇනිමල් කැරක්ටරිස්ටික් එළියට එන්නේ නැතුව අල්ලන් ඉන්න එක විදියට තමයි මං අර ඩිසිප්ලින් විදියට ඒක අර ඔළුවට ගන්න නැතුව අපේ ජීවිතේට ඕන අර කැලේ ටිකක් විතර කරන් ජීවත් වෙන එක තමයි. මිනිස්සු ගොඩක් අර කල්චර් ඒ ආගමෙන් කල්චර් පස්සේ යනවනේ. ඒක අර එක්ස්ට්‍රීම් වෙලද යන්නේ නැතුව සාමාන්‍යයෙන් අර ඒ ෆිලොසොෆි එක ගන්න නැතුව කියන්නේ අර දැන් ඉස්සර කාලේ එහෙම නෙවෙයි මිනිස්සු ආගම කියන එකට මරා ගත්තා. එයාලා අර ඒක ඔළුවට අරන් කියන්නේ එයාලා අර එතනින් ඉහළට තියෙන අර මනුස්සකම බලන්නේ නැතුව එතනින් එයාලා බැලුවේ කුලය අර එහෙම අර එයාලටම කියලා හදාගත්ත වර්චුවල් හදාගත්ත දේවල්ට තමයි එයාලා බැඳිලා හිටියේ. එතනින් ඒකෙදි තමයි ගොඩ ඒ කියන්නේ බැඳීම කියන්නේ නේචර් එකේ තියෙන දෙයක් තමයි. ඒක නැති කරන්න බෑ. ඒකේ දැන් මොකද්ද කුඹියෝ ගත්ත දේවල් තියෙනවනේ වෙන ඒ කියන්නේ ඒක බැඳීම කියන්නේ නේචර් එකේ තියෙන එක. ඒත් අර මම කියන්නේ රම්මදම් කියන එකට අර beauty is in the difference. එහෙම තියෙද්දි එකමුතු ඉන්න එක තමයි ලස්සන කියන්නේ. එතකොට තමයි ඒකේ දැන් මම දන්නේ නැති ඔයා දන්නේ නැති මම දන්නේ. අර දැන් එකම කලර් එකේ බොක්ස් එකක් තිබ්බොත් කලර් පෙට්ටියක් තිබ්බොත් කැතයිනේ කවුරුද ඒක පාවිච්චි කරන්නේ රෙඩ් නම් රෙඩ් විතරයි. කලර් පෙට්ටිය කරගත්තොත් හැම කලර් එකම තිබ්බොත් විතර ඒක ලස්සනක් තියෙනවා. ඒ වගේ තමයි මනුස්සකම හියුමැනිටි කියන්නේ හැම වගේ මිනිස්සු එකට ඉන්නවා. ඒතකොට ලස්සනක් තියෙනවා. ඔව් ඉතින් ඒතර ඇත්තටම ඔය මිත්‍යා විශ්වාස ආගම හරිය දේවල් ගැන අවබෝධයෙන් යුතුව ඉන්න පුළුවන් නම් තමයි අනිත් එක එහෙම එක්කෙනෙක් මෙහෙම ඉන්නවා කියලා තව එක්කෙනෙක්ගේ මේක වැරදි කියලා කියන්නත් බෑ. ඒක එයාගේ එක එයාට මගේ එක මට අර මට එයාගේ නම් මතක නෑ එක්කෙනෙක් කිව්වා අර your religion is yours my religion is to me කියලා අර එහෙම තියන් ඉන්න එක තමයි අර තියෙන හොඳම යුනිටි එක. මම නම් කියන අර එක්සැම්පල් එක විතර තමයි කල බොක්ස් එක කල පෙට්ටියක් ගත්තොත් එකම කල එකේ තියෙන කල පෙට්ටිය කවුරුත් ගන්න නෑ. කල සෙට් එකම තියෙන්න ඕනේ. මොන ආගම විශ්වාස කරත් අන්තිමේදී අපි ඔක්කොම මනුස්ස වැඳලා තියෙන්නේ මෙතන මට මෙතනින් ගියා හැම වෙනස් වුණාට ඇතුලේ ඔක්කොම එකයි ආවත් කැබල ඒක එච්චරයි තියෙන්නේ ඉතින් ඒක තමයි ඉතින් මම නම් කියන්නේ මේ අර මොන ආගම අපි අදහැවතර අපි එකින් එක්කෙනාගේ තියෙන වෙනස්කම් වලට ගරු කරන්න රෙස්පෙක්ට් කරන්න ඕනේ සහ ඉස්සර ඉඳන් ආපු මිත්‍යා විශ්වාසය හැම දෙයක්ම එක්ස්පෙක්ට් කරගෙන conclusion එකදී කියන තියෙන්නේ the beauty is in the difference just like a color pencil box එකක් වගේ තමයි. ඔන්න ඔහොම තමයි. ඒ කියන්නේ හිතන්නේ ඇත්තටම ඔබට හිතෙනවා ඇති එදා ඉඳලා ආගම ගැන අපි හිතපු ආකාරයට වඩා පොඩි වෙනස් විදියක හිතීමක් එතන තියෙනවා කියලා. අපිට තීරණය කරන්න බෑ. ඔබ බලන්න. ඔබ කමෙන්ට් කරන්න ඔබේ අදහස ඒක ඔබට ඇවිල්ලා අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. අපේ මේ වේදිකාවට ඇවිල්ලා ඔබේ අදහස ප්‍රකාශ කරන්න පුළුවන්. එහෙමනම් අපිත් එක්ක සම්බන්ධ වෙන්න අපි subscribe කරලා දිගටම අපිත් එක්ක රැඳී ඉන්න. තවත් පියරකින් අපි හම්බ වෙමු. එහෙමනම් ඔබ සැමට සැප සතුට සහ ජය.